ආයුබෝවන් අද අපි ඔබට ගෙන එන්නේ යුරෝපයේ රැකියාවක් සඳහා පිටත්ව යාමට බලාපොරොත්තු වන ඔබට ඉතාමත් වටිනා අවස්ථාවක් පිළිබඳ තොරතුරුයි. පෝලන්තයේ ක්ලීනර් හෙවත් පවිත්‍රතා අංශයේ රැකියා අවස්ථා කිහිපයක් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සඳහා විවෘත වී තිබෙනවා. යුරෝපයේ පිළිගත් රටක රැකියාවක නිරත වීමට සිහින දකින ඔබට මෙය කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි. මෙම රැකියාවට අදාළව ඔබට මාසකට රුපියල් ලක්ෂ 4ත් ලක්ෂ 6ත් අතර ඉතා ඉහළ මාසික වැටුපක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සඳහා තෝරගන්නා ශ්‍රමිකයින්ට ආහාර සහ නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට අදාළ සමාගම් කටයුතු කරනවා. මෙහි ඇති සුවිශේෂීම වාසිය වන්නේ මෙම රැකියාව සඳහා පිටත්ව යාමට පෙර ඔබෙන් කිසිදු මුදලක් අය නොකිරීමයි. ඔබගේ ගුවන් ටිකත්පත් සහ අනෙකුත් සියලුම මූලික වියදම් ආවරණය කරන අතර ඔබ රැකියාවට ගොස් වැඩභාර ගැනීමෙන් පසු ඔබගේ මාසික වැටුපෙන් කොටස් වශයෙන් එම මුදල අය කර ගැනීමේ පදනම මතයි ඔබව විදේශගත කරන්නේ. එබැවින් ආර්ථික අපහසුතා ඇති අයටද මෙහෙම හංගු අවස්ථාවක්. දැනට අප වෙත ලැබී ඇත්තේ පුරප්පාඩු 25ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. එබැවින් ඔබ මේ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් හැකි ඉක්මනින් අයදුම් කරන ලෙස අපි ඔබට මතක් කර සිටිනවා. මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නිවැරදි පියවර දැන් අපි පැහැදිලි කරන්නම්. මෙම වීඩියෝවේ පහළ පළමු කමෙන්ට් එකේ අපගේ වෙබ් අඩවියට පිවිසිය හැකි ලින්ක් එකක් ලබා දී තිබෙනවා. එම ලින්ක් එක හරහා ඔබ මුලින්ම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. වෙබ් අඩවියට පිවිසි පසු එහි පෝලන් ජොබ්ස් යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයක් ඔබට දැකගත හැකියි. එම ස්ථානය ටච් කරන්න. ඉන්පසුව එහි ඇති උපදෙස් පරිදි සබ්ස්ක්‍රයිබ් කර ඔබ භාවිත කරන නිවැරදි ජංගම දුරකථන අංකය එහි ඇතුළත් කර පහලින් නැති සබ්මිට් බටනය ඔබන්න. එවිට ඔබ ලබා දුන් දුරකථන අංකය සහිත සිම්පත වෙත කෙටි පණිවිඩයක් හරහා කේතයක් එනම් කෝඩ් එකක් ලැබෙනු ඇත. එම කෝඩ් එක අදාළ ස්ථානයට නිවැරදිව ඇතුළත් කර නැවතත් පහලින් සබ්මිට් කරන්න. ඉන්පසුව ඔබට අදාළ අයදුම්පත එනම් ඇප්ලිකේෂන් එක දිස්වනු ඇත. එම ඇප්ලිකේෂන් එකේ අහා ඇති ඔබගේ සියලුම තොරතුරු නිවැරදිව සම්පූර්ණ කර අප වෙත එවන්න. ඔබගේ තොරතුරු ලැබුණු පසු අපගේ නියෝජිතයින් ඉදිරි කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගන්නු ඇත. මේ ආකාරයේ ඉතාමත් වටිනා සහ විශ්වාසවන්ත විදේශ රැකියා අවස්ථා පිළිබඳව ඉදිරියටත් ඉක්මනින් දැනගැනීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක්.